අයිස් කියන්නේ පොළොවේ තියෙන හරිම විශේෂිත ස්වාභාවික සංරක්ෂකයක්. සීතල, අඳුර සහ ඔක්සිජන් නැතිකම නිසා අවුරුදු දහස් ගණනක් සමහරකට මිලියන ගණනක් වුණත් නරක නොවි තියාගන්න මේ අයිස් වලට පුළුවන්. ඉතින් මේක හරියට ස්වාභාවික කාල යන්ත්‍රයක් වගේ. ඉතින් අද බලමු මේ අයිස් අස්සේ හිර වෙලා තිබිලා හොයාගත්ත පිස්සු හැදෙන දේවල් පහ මොනවද කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳින්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපි වැඩි කතා නොකර යමු වීඩියෝ එකට. ගල් යුගයේ ඉඳන් ආපු ඔට්සි අයිස් මිනිසා. මේ ඔට්සිව හොයාගත්තේ 1990 සැප්තැම්බර් මාසයේ ඉතාලි ඕස්ට්‍රියානු දේශ සීමාවේ ඔට්ස්ටල් ඇල්ප්ස් කඳුකරේ. ඉතින් එයා අඩි 10500ක් විතර උසකින් අයිස් තට්ටු අතර හිර වෙලා ඉඳලා තියෙනවා. විශේෂඥයෝ මේ ඔට්සිගේ ශරීරය හොඳින් අධ්‍යයනය කළා. ඒකෙන් එයාගේ ජීවිතය ගැන පුදුම හිතන තොරතුරු ගොඩක් එළි වුණා. එයා මිය යන වෙලාවේ අවුරුදු 45ක් විතර ඇති කියලා හිතනවා. ඉතින් එයාට ආතරයිටිස් වගේ රෝගයක් තිබිලා තියෙනවා. ඉතින් වැදගත්ම දේ තමයි මේ ඕට්සිගේ බඩේ තිබිලා හම්බුණු අවසාන ආහාර වේල. ඒකෙන් පෙනී ගියා එයා මුවමස්, එළුමස්, වල් ධාන්‍ය වගේ දේවල් කාලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේම එයාගේ ඇඟේ පච්ච කොටලක් තිබිලා තියෙනවා. ඉතින් මේ පච්ච සමහරක් විට රෝග සුව කරන්න කරපු ප්‍රතිකාරයක් වෙන්න ඇති කියලාත් විශ්වාස කරනවා. ඉතින් මේ ඔට්සිගේ ඇඳුම්, තඹ පොරව, පිහිය, ඊතල කිහිපයක් ඒ දේවල් අදටත් නරක නොවේ තියෙන එක පුදුමයක්. ඉතින් මේවා ගල් යුගයේ මිනිසුන්ගේ ජීවන රටාව ගැන වටිනා තොරතුරු ගොඩක් සපයනවා. අඩි 15000ක් ගැඹුරේ හමුණු ලොව පැරණිතම වනාන්තරය. ඉතින් මේක සොයා ගැනීම 1980 ගණන් වල ඇන්ටාර්ක්ටිකාවේ එල්ස්වර්ත් කඳුකරේ තමයි සිද්ධ වුණේ. අයිස් තට්ටු විදිනකොට අඩි 15000කටත් වඩා ගැඹුරින් ශාක කොටස් සම්මෙලා තියෙනවා. ඉතින් මේවා අවුරුදු මිලියන 14ත් 20ත් අතර කාලයකට කලින් මයෝසීන යුගයට අයත්. ඒ කාලේ ඇන්ටාර්ක්ටිකාව අද වගේ හිමෙන් වැහිලා තිබිලා නැහැ. උණුසුම් සෞම්‍ය දේශගුණයක් තිබුණු වැසි වනාන්තර වගේ ශාක වලින් පිරිච්ච බිමක්. ඉතින් මේ වනාන්තරයේ පොසිල ඒ කාලේ පෘථිවියේ දේශගුණය කොහොමද තිබුණේ, වෘක්ෂලතාදිය කොහොමද වර්ධනය වුණේ කියන එක තේරුම් ගන්න හරිම වැදගත්. අද ඇන්ටාර්ක්ටිකාවේ තියෙන සීතල දේශගුණයට වඩා හාස්පසින්ම වෙනස් පරිසරයක් එදා තිබුණා කියලා මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා. ඉතින් මේක අනාගතයේ සිදුවෙකි දේශගුණ විපර්යාස ගැන වැදගත් ඉඟි කියා දෙනවා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. පරිපූර්ණව සංරක්ෂණය වුණු යූකුනම් මැමත් පැටිය. යුක්කාව 2010 අවුරුද්දේ සයිබීරියාවේ යකුටිකා ප්‍රදේශයේ පෙරම ෆොරස්ට් එකෙන් තමයි හොයාගත්තේ. ඉතින් ඒ අවුරුදු 39000කට කලින් ජීවත් වුණු ලොන් සහිත මැමත් වෝලි මැමත් කෙනෙක්. ඉතින් යූකාගේ විශේෂත්වය තමයි එයාගේ ශරීරය අතිශයින්ම හොඳින් සංරක්ෂණය වෙලා තිබුණ එක. සම, ලොම්, මොළය, මාංශ පේශි සහ අභ්‍යන්තර අවයව පවා නරක නොවී තිබිලා තියෙනවා. ඉතින් මේ තරම් හොඳින් සංරක්ෂණය වුණු මැමත් පැටියෙක්ව හොයාගත්තේ පළවෙනි වතාවට. ඉතින් විශේෂඥයන්ට යූකාගේ රුධිර සාම්පල පවා ගන්න පුළුවන් වුණා. ඉතින් මේකෙන් මැමත්ගේ DNA, රෝග, ජීවන රටාව ගැන වටිනා තොරතුරු රැසක් ලැබුණා. ඉතින් අනාගතයේදී මේ වගේ සතුන් නැවත ක්ලෝන කරන්න පුළුවන් වේද කියන එක අදහසක් සමහර විද්‍යාඥයන් අතරත් තියෙනවා කියලා ඔවුන් සඳහන් කරනවා. අයිස් අස්සෙන් මතුවුණු ගිනි දැල් වැහි වනාන්තරය. මේක 1960 ගණන් වල ඇමරිකානු හමුදාව විසින් ග්‍රීන්ලන්තයේ කැප් සෙන්චරි කියලා හමුදා කඳවුරක් හදනකොට තමයි හොයාගත්තේ. අයිස් තට්ටු විදිනකොට අඩි 4500ක් විතර ගැඹුරින් ගිනි අරගෙන විනාශලා ගිය වනාන්තරයක නටමුන් හම්බෙලා තියෙනවා. ඉතින් මේවා අවුරුදු මිලියන 2.7කටත් වඩා පැරණි. ඉතින් මේ වනාන්තරයේ තිබිලා තියෙන්නේ පයින් සහ බර්ච් ගස් වගේ උතුරු අර්ධගෝලයේ දැකිය හැකි ශාක වර්ග. ඉතින් මේවා සොයා ගැනීමෙන් පෙනී යන්නේ ග්‍රීන්ලන්තයේ අද වගේ අයිස් වලින් වැහිලා තිබුණු දේශයක් නොවේ. අවුරුදු මිලියන ගණනකට කලින් සරුසාරා වනාන්තර වලින් පිරෙන තිබුණු ප්‍රදේශයක් බවයි. ඉතින් මේකෙන් පෘථිවියේ අතීත දේශගුණය සහ අයිස් තට්ටු ඇතිවීම ගැන තවත් වැදගත් කරුණු හෙළි වුණා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යනකොට මේ වගේ අයිස් යට හිර වෙලා තියෙන දේවල් දියුණු වෙලා එළියට එන්න පුළුවන් බවත් මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා. නැතිලා ගිය ලෝක යුද්ධ ගුවන් යානයක් සහ ඉරාස් ග්ලැසියර් ගර්ල් කියන P-38 ලයිට්නින් වර්ගයේ ගුවන් යානය 1942 ජූලි 15 වෙනිදා ග්‍රීන්ලන්තය හරහා යද්දී ඇති වුණු හිම කුණාටුවට අහුවෙලා හදිසි ගොඩබෑමක් කරන්න සිද්ධ වුණා.
ඉතින් ඒ ගුවන් යානය සහ තවත් යානා 5ක් බෝම්බ හෙළන යානා 2ක් එක්ක ෆ්ලයින් ෆෝස්ටර් ස්කොඩ්‍රන් එකේ කොටසක් විදියට තමයි මේ ගමන ගිහින් තියෙන්නේ. ඉතින් කාලයක් එක්ක මේ යානා අයිස් තට්ටු යට අඩි 268ක් විතර ගැඹුරටම හිර වෙලා තිබුණා. ඉතින් 1980 ගණන්වලදී මේ යානා හොයන්න පටන් ගත්තා. ඉතින් 1992 ග්ලැසියර් ගර්ල්ව හොයාගන්නවා. ඉතින් ඊට පස්සේ අවුරුදු 10කටත් වඩා වැඩි කාලයක් මේක අයිස් අස්සෙන් එළියට අරගෙන කොටස් ගලවලා ඇමරිකාවට ගෙනහිලා ප්‍රතිසංස්කරණය කරා. ඉතින් 2007 දී මේ ග්ලැසියර් ගර්ල් නැවතත් පියාසර කළා. ඉතින් මේක ඇත්තටම ඉතිහාසයේ නැවත පණ ගැනීමක් වගේ දෙයක්. ඉතින් මේ වගේ සොයා ගැනීම ඇත්තට පුදුම හිතෙනවානේ. අයිස් කියන්නේ ඉතිහාසයේ රහස් ගොඩක් හංගගෙන ඉන්න පුද්ගලක් වගේ. ඉතින් මේවා දැක්කම අනාගතයේ තව මොන වගේ දේවල් අයිස් අස්සෙන් එළියට එයිද කියන ගැනත් හිතෙනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ළඟදීම එනවා. ඉතින් එතකන් ඔයාලා දිගටම මගේ මේ channel එකත් එක්ක රැඳෙන්න. ඉතින් අනිවාර්යයෙන්ම කියනවා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. තවත් දවසක තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ගිහින් එන්න. බලන් හිටපුවා හැමෝටම ගොඩක් ස්තුතියි.